ඔබ නැවතත් මේ එකතු වෙලා ඉන්නේ බඩ සරණිය ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අපි මුලින් ස්නැක් එකක් හදන විදිය බැලුවා. ඊට පස්සේ ෆන්කි චිකන් නූඩල් සුප් එකක් අපි හැදුවා. අපි ඩෙසර්ට් එකකින් අතුරු පසකින් මේ දෙකම රවුන්ඩ් ඔෆ් කරා නම් මං හිතන්නේ ෂෙෆ් සම්පූර්ණ මීල් එකක් නේද? ෂෙෆ් දුලාන් අපිට කියන්න මේ හදන්න යන ඩෙසර්ට් එක මොකක්ද? මොකක්ද මේ අතුරු පස? අපි හදන්න යන්නේ පොඩි ස්පින් ඔෆ් එකක් chocolate mousse එකේ. So හදන්න යන්නේ olive oil chocolate mousse with sea salt. Olive oil chocolate mousse with sea salt. ආයිත් අර මුලින් හැදුවා වගේ වෙනස්ම කොම්බිනේෂන් එකක් නේද ෂෙෆ්? ඕක හරියන්නේ. මම හිතන්නේ ලංකන් පැලට් එකට මම හිතන්නේ සෙට් වෙන්නේ නැහැ. ඔලිව් ඔයිල් කියන්නේ ඉතින් ඉතාලියෙන් ආපු දෙයක්. ඒක මේ බටහිර මේකක් තමයි. මම නම් කියන්නේ අපේ ලාංකික පැලට් එකට හරියන්නේ පොඩ්ඩක් අපේ වසර 2500ක ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන අපේ රටක ඉතින් ඒ ෆ්ලේවර්ස් වලට හරියන ඔයිල් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔලිව් ඔයිල් මං හිතන්නේ හරියයි කියලා. ෂෙෆ් කියන්නේ මොකද්ද? මේකට හරියන්නේ රසම රස පොල් තෙල් එකක්. එතකොට පොල් තෙල් චොක්ලට් මූස් එකක් තමයි මම නම් හදන්නේ ගෙදර. ෂෙෆ් පොල් තෙල් චොක්ලට් මූස් එකක් හදලා තියෙනවද මේ කාලේ? අපෝ කොච්චර හදලා තියෙනවද? සෑහෙන හදලා තියෙනවා. රයිට්. ෂෙෆ් දුලාන් මේ ගැන දැනගෙන හිටියද? ගොඩක් ඉන්ට්‍රස්ටිං පොල් තෙල් chocolate mousse එක ගැන. ඉන්ට්‍රස්ටිං. ඒ කියන්නේ මං හිතන්නේ අපේ ඒකට අපි සී සෝල්ට් එකක් දානවා ඉතින්. රයිට්. තෙල් එක විතරයි පොඩ්ඩක් වෙනස්. මොකද අපේ ප්‍රෞಢ ඉතිහාසයත් එක්ක යන ලාංකික ගතිය තියෙන දේශීය ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා හදපු දෙයක් තමයි. මොකද මම දේශීය ලාංකික මාස්ටර් ෂෙෆ් කෙනෙක්. රයිට්. අනිත් කට්ටිය වගේ නෙමෙයි. මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ටත් ගොඩක් මං හිතන්නේ උනන්දුවක් ඇති මේ දෙවිදියට මේක හදන්න පුළුවන් නම් ඒක කොහොමද කරන්න කියලා. ඉතින් දේශීය මාස්ටර් ෂෙෆ් කෙනෙක් versus ඔස්ට්‍රේලියාවල මාස්ටර් ෂෙෆ් තරගයට තරඟ වැදිච්ච දේශීය ෂෙෆ් කෙනෙක්. ෂෙෆ් versus ෂෙෆ් චැලෙන්ජ් එකකට යන්නයි අපි දැන් සූදානම. ඔව් මං හිතන්නේ ෂෙෆ් දුලාන් ලෑස්ති. මං හිතන්නේ තරඟ ගොඩකට මුහුණ දීලා තියෙනවා ප්‍රවීණයන් එක්ක. ඉතින් එයා හදාගන්න යන්නේ olive oil chocolate mousse එකක් with sea salt. Chef Floyd මං හිතන්නේ හදන්න යන්නේ පොල් තෙල් chocolate mousse එකක් with sea salt. නෑ බෑ හදන්න බෑ මම හිතන්නේ මොකද මේ ingredients නැනේ මෙයාට අපි chance එක දෙමු පෙන්නන්න. නෑ it's okay. ingredients නේ ඕන තරම්. මම දෙන්න මගේකින් භාගයක් මම ඔයාලට දෙන්න. ඔව් මං හිතන්නේ chef ingredients වලින් භාගයක් chefට පිරිනමලා තියෙනවා. මං හිතන්නේ ඒක මහඟු අවස්ථාවක් මං හිතන්නේ. නෑ කමන්නේ ඔයා ඒක හදන්න පුතා අවුලක් නෑ ඔයා කරන්න. ඒ කියන්නේ කොකොනට් ඔයිල් එම නෑනේ පොල් තෙල් නෑ. කොකොනට් ඔයිල් අපිට හොයාගන්න පුළුවන් කමක් ඇති. අපි production team එක stand by ඉන්නවා. අපිට පුළුවන් නේද? ඔව් මං හිතන්නේ ඔව් මං හිතන්නේ මේ අපිට ප්‍රොඩක්ෂන් ටීම් එකෙන් දැනුම් දීලා තියෙනවා මෙතන විවෘත කිරීමේ උත්සවයකට ගෙනාපු පොල් තෙල් වගේක් තියෙනවා කියලා. අපිට ඒ පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන් ෂෙෆ්. Thank you. ඒ පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ෂෙෆ්ට ඒ පොල් තෙල් ඕකේද මොකද්ද? මෙමය මේ මට පොඩි ඔකට හරියන්නේ තේ එක්ස්ට්‍රා වර්ජින් කොකොනට් ඔයිල් එක තමයි. ඒක නැත්තම් මං හිතන්නේ ඒ විවෘත කිරීමේ උත්සවයේ පහන දල්වල තියෙන එක්ස්ට්‍රා වර්ජින් කෙනෙක් තමයි ෂෙෆ්. ඉතින් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් මං හිතන්නේ. වගේ. ඉතින් මං හිතන්නේ හරි අවුලක් නැහැ. අපිට පුළුවන් නේද? ගෙන්න ගනින් කොහෙද? හරි අපි ඒක ගෙන්න ගමු. ෂෙෆ් දුලාන් අපිට කියන්න මේ කලමනා ටික මොනවද? 70% dark chocolate, egg yolks, egg whites, sea salt, sugar and extra virgin olive oil. ෂෙෆ් ෆ්ලොයිඩ් තමයි මේ challenge එක බාරගෙන තියෙන්නේ. ෂෙෆ් ෆ්ලොයිඩ් ඔබ කරන වෙනස්කම් මොනවද? මෙයා එළිය ගන්න ඵලයන් මෙතනින් අපේ දේශීය extra virgin coconut oil පාවිච්චි කරනවා. අනිත් එක same. Right. Chef versus chef challenge එකටයි මේ දැන් සූදානම. අපි ලැස්සෙමු. The clock starts now. Right මං හිතන්නේ chef දුලාන් challenge එක බාරගෙන දැන්ටමත් වැඩේට බෑලා ඉන්නේ. chef දුලාන් මොකද්ද මේ කරන්නේ? අපි දැන් chocolate ටික කඩා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක double boil කරන්න ඕනේ. chocolate ටික කෑලි කෑලි වලට කඩාගෙන double boil කරන්නයි යන්නේ. chef Floyd බලන්න ඉන්න. මම බලන් ඉන්නවා. ඉතින් මේ මල්ලි මට කරලා දෙන්නේ නෑ අපි chefට වාචනයක් ලබා දෙමු නේද chef? නෑ ඕනේ නෑ මේ බයා කරනවා කිව්වා කරලා දෙන්න මට නේ chef අවුලක් නෑ. මම හිතුවා මේක අපේ challenge එකක් කියලා. ඒක තමයි මට challenge එක ඉතින් මේමනේ challenge එක එන්නේ රහ බලද්දි තමයි ඉතින්. ඒක අවුලක් නෑ. ඔව් මේ ටික කරන්න එකම දේනේ මටත් කරන්න ඉන්නේ ඕකම තමයි. right හරි අපි එහෙනම් chef දුලාන්ට මේ අවස්ථාව ලබා දෙමු. ඩීනෝ අපි මේක double boil කරන්න ඕනේ. ඒ කියන්නේ direct water touch වෙන්නේ නැහැ. ස්ටීම් එකෙන් තමයි මේ මෙල්ට් වෙන්නේ චොක්ලට් එක මෙල්ට් කරගන්නේ. දෙපාරක් තම්බ ගන්න නෑ මං හිතන්නේ ඒක නෙමෙයි එතනින් කරන අදහස. ෂෙෆ් chance එක ගන්න. ෂෙෆ් නෑ ඔයා මවුට් කරන්න පුළුවන්. මල්ලි මේක කට් කරලා දාන්න මං හදනවා වගේ. කට් කරලා දාන්න.
මේකද අපිට පේනවා චොක්ලට් එක හොඳට මෙල්ට් වෙගෙන යනවා. ෂෙෆ් දැන් ඔයා normally chocolate mousse එක හදද්දී මොන වගේ chocolate එකක්ද පාවිච්චි කරන්නේ? මම පාවිච්චි කරන්නේ සල්ලි ගොඩක් වියදම් කරලා තියෙන එක තමයි මම සාමාන්‍යයෙන් ගන්නෙ. මොකද ඒක ඒකට quality එක හොඳයිනේ. අර ලාභ එක ගත්තොත් චොර. ඒ ලාභය ගන්න එපා. හොඳම quality එකට ඕන නම් සල්ලි පොඩ්ඩක් වැඩි වියදම් කරලා එහෙම චොක්ලට් එකක් නෑ මං හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ් මේ ෂෙෆ් දුලාන් අහන්නේ මේ මිල පිළිබඳව නෙමේ මං හිතන්නේ චොක්ලට් වර්ගය පිළිබඳව මොන වගේ චොක්ලට්ද කැරමල්ද කැරමල් චොක්ලට් දාන්න බෑනේ චොක්ලට් වල කොපියෝ මෝඩ කතා කියන්න එපා නේ රයිට් එහෙනම් ෂෙෆ්ම කියන්න අපිට මල්ලි මේක මොකක්ද වෙන පොඩ බලන්නකෝ ඔව් අර පොඩ ඔව් කැරමල් චොක්ලට් දාන්න හරි අපි මේ ෂෝ එක කරනවා තාම දන්නේ අපි ෂෙෆ් දුලාන්ට නැවතත් යොමු මේකෙන් පස්සේ වාගේ චොක්ලට් මූස් එක හදද්දී කොහොමද මොනවද දාන්නේ මේකට තව? ඕකට ඉතින් මොකද දාන්න ඕනේ නැහැ චොක්ලට් චොක්ලට් වල මොනවද දාන්න චොක්ලට් මූස් එකට නේ තව මේ ඔයා මොනවද දාන්නේ? මම දාන්නේ ඒක. It's okay. මේක චැලෙන්ජ් එකක් නිසා මං හිතන්නේ මටත් පොඩ්ඩක් දෙන්නකෝ මම පොඩ්ඩක් කරන්න රයිට් මල්ලි මේක මේ මං හැදුවා වගේ දාන්න මල්ලි කට් එක හොඳට ගන්න ෂෙෆ් මං හිතන්නේ අර මේ මෙයා මුලින් පෙන්නලා ඊට පස්සේ මාව දෙවෙනියට වෙන්නන්න මේක ලයිව් එක මම කිව්වේ මේක රෙකෝඩඩ් ෂෝ එකක් කියලා නෑ මේක අපි බාර ගන්න අවුලක් නෑ මල්ලි That's okay. I got it. බලමු මල්ලි මේ ටෙස්ට් කරලා බලමු නේ තියනවාද කියලා කන්සිස්ටන්සි එක මේ මට ඕන විදියට තියනවාද බලමු හරි Thank you chef. හරි Okay, chocolate එක melted. රයිට් මං හිතන්නේ චොක්ලට් ටික ලෑස්ති Chef, right. මම ඔයාලට මේකෙන් half දෙන්න. ඔව් මට භාගයක් දාන්න මල්ලි අවුලක් නෑ ෂෙෆ් vs ෂෙෆ් චැලෙන්ජ් එක දැන් දිගින් දිගටම යනවා මං හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ් ඔහුට අවශ්‍ය චොක්ලට් ටික උට ලැබී තිබෙනවා මට මෙයා තරම් නෑ හැබැයි අවුලක් නෑ ඔජේ ස්ටේක් මෙයා නිව්කම කෙනෙක් සෝ අවුලක් නෑ රයිට් අපි ඊළඟට මොකද කරන්න යන්නේ ෂෙෆ් Okay, ඊළඟට මගේ chocolate mousse එකට මම add කරන්න යන්නේ olive oil එක. වර්ජින් ඔලිව් ඔයිල් එක තමයි ඇඩ් කරගන්න යන්නේ But 200 ml. අපි ඊළඟට ෂෙෆ් ෆ්ලොයිඩ් කරන දේ බලමු ෂෙෆ් ෆ්ලොයිඩ් මොකක්ද එකතු කරගන්නේ මම මගේ එක්ස්ට්‍රා වර්ජින් කොකනට් ඔයිල් එක තමයි එකතු කරගන්නේ ඒක මේ එක්ස්ට්‍රා වර්ජින් කෙනෙක්ගේ අතින්ම මේ දාගත්ත නම් හරි කියලා මට හිතෙනවා වාගයක් දාන්න මල්ලි හොඳට දාන්න පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මම එක්ස්ට්‍රා වර්ජින් කෙනෙක් නෙමෙයි කියලා හැබැයි හරි ඒවා දාන්න හරි කොපමණ ප්‍රමාණයක්ද ෂෙෆ් භාගයක් දාන්න භාගයක් හොඳට දාන්න වර්ජින් ඔයිල් එක මං හිතන්නේ ටිකක් වැඩිපුර එකතු වුණා ෂෙෆ් හැබැයි මං හිතන්නේ ජේස්ට් එක ප්‍රශ්නයක් නැති වෙයිම කියලා හිතනවා මම අපි බලමු ෂෙෆ් දුලාන් අපි පිළිල කරගන්න ආකාරය ෂෙෆ් ෆ්ලොයිඩ් ඔව් හොඳට මං හිතන්නේ සම්මිශ්‍රණයක් හදාගන්න ඕනේ හොඳට මිස් මල්ලි මට තව පොඩ්ඩක් ඔයාගේ චොක්ලට් ටික ඕන වෙයි Sorry. හැබැයි මම Sorry හිතන්නේ chef, මගේ ඔක්කොම mix කරලා ඉවරයි දැන්. මොකද ගොබ්බෑස් කෙනෙක් මේකට මේ සෑහෙන පොඩ්ඩක් වැඩියෙන් දැම්මා තෙල් Sorry chef. භාගය දාන්න කිව්වේ මගේ එක mix කරලා ඉවරයි මොකද chef. මේක දැන් දාලා ඉවරද Sorry. මං හිතන්නේ ප්‍රශ්නයක් නැති වෙයි ෂෙෆ් මං හිතන්නේ කිව්වත් වගේ ජේස්ට් එක හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේක කන්සිස්ටන්සි එක නම් පොඩ්ඩක් කෙලවෙලා තියෙන්නේ නෑ මං හිතන්නේ අපි කමක් පොඩ්ඩක් mix කරන්න. මික්ස් ඔව් මං Mix කරලා හිතන්නේ නැහැ අපිට ඒක. හොඳට මික්ස් කරගන්න හොඳට මික්ස් කරගන්න ෂෙෆ් මික්ස් කරා අපි මික්ස් කරා අපි මික්ස් කරමු මික්ස් කරමු හරි ෂෙෆ් හරි හොඳට මේව කරපන් මේකට ඊළඟට මොකද එකතු වෙන්නේ ෂෙෆ් Okay, අපි ඊළඟට කරන්න ඕනේ අපේ egg white එක beat කරන්න තියෙනවා. ඒකත් මමම කරන්නම්. මොකද chef වැඩි වැඩක් කරන්න නෑ නැති නිසා ඒක මම නෑ කරන්න. දේවල් නම් මල්ලි මට කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ මට විස්කේ දෙන්න Okay. ඒවා ප්‍රශ්නයක් නෑ රයිට් මම මේ අවශ්‍ය දේ අරගෙන එන්න ඉන්නේ මොනත් මට විතර විස් කරන්න පුළුවන් එහෙනම් So chef ඕකට දැන් egg white එකට ලුණු sea ස්වල්පයක් salt pinch එකක් add කරනවා. Right. දැන් ඕක beat කරන්න ඕනේ stiff peak එකට. දන්නවද? chef? Stiff peak. බීට් මොකද Stiff peak. ස්ටිෆ් පීක් එකකට තමයි ස්ටිෆ් පීක් එකේදී උදේ පාන්දර නැගිට්ටා ඉතින් තියෙන නෑ මං හිතන්නේ ඒක නෙමෙයි අදහස් වෙන්නේ ෂෙෆ් අපිට පැහැදිලි කිරීමක් කරන්න ඒම ස්ටිෆ් පීක් කියද්ද නැත්නම් කොහොමද එහෙම ගන්නේ නෑ මම egg එකේ ස්ටිෆ් පීක් එක කොහොමද ඒ වගේ නෑ මං ඒ හිතන්නේ වගේ අපි නෙමෙයි. ප්‍රේක්ෂකයන්ගේ සමාව ගන්න ඔය අදහස් වලට මේක දැන් beat කරද්දී air incorporate වෙනවා. ඊට පස්සේ air incorporate වෙලා ඊට පස්සේ ඒක pale white. එයා එයාද වාතය එයා කිව්වා මම වාතය හා සම්මිශ්‍රණය වන ආකාරය පෙන එනකම් ගහන්න ඕනේ පෙන එනකම් ගහන්න ඕනේ ඒක තමයි මේක පෙන ආවෙන් පස්සේදී පෙන ආවෙන් පස්සේ හරි වැඩේ ගොඩ නේ
වෙන එක සෙල්ලම් කරලා දුරු දෙනවාට නෙමෙයි මල්ලි. වත් පොඩ්ඩක් කරලා පෙන්නන්න. නෑ මං හිතන්නේ නෑ මෙයාට මේ නෑ අපි මෙයාගේ දකුණු අත සෑහෙන ස්ට්‍රෝං. ඒ හින්දා හොඳට පොඩි මේකක් කරලා දාන්නකො. පෙන්නන්න. දැක්කද? හරි ෂෙෆ්. දැක්කද? සෑහෙන හොඳයි. මෙහෙමයි අපි සංකල්ප කරන. සෑහෙන හොඳ ෆෝආර්ම් එකක් තියෙනවා. පොපායි ෆෝආර්ම් එකක් වගේ අර පොපායි වගේ. මේව ගන්න. නෑ අපි ෂෙෆ්ට අවස්ථාව ලබා දෙමු දැන්. නෑ ෂෙෆ් ඔයාම කරන්න ෂෙෆ් මං හිතන්නේ අපිට නම් මල්ලි මේ good form එකක් තියෙනවනේ. ඔව් මට හිතන්නේ good form එකක්. ෆෝආර්ම් එකෙන් සෙල්ලම් දාන්නේ ෂෙෆ් වගේ මට පේන ආකාරයට මම හිතන්නේ වෙන පුළුවන්. මම මේ දකුණෙන් ඕන අතකින් පුළුවන් අපිට සෑහෙන වැඩ දාන්න පුළුවන්. මොකද අපිට නිින්දෙන් උනත් ඇස් වහලා මේක කරන්න පුළුවන්. අපිට එහෙම එක්ස්පීරියන්ස් මං හිතන්නේ ෂෙෆ් පොඩ්ඩක් හැලෙන ආකාරය මං හිතන්නේ දෙන්න මම කරන්න. then so මම egg white එක stiff peak එකක් කරනකම් beat කරනකොට ඔගොල්ලොත් ඔතන ඉඳන් egg yolk එක beat කරන්න. මේකට පීක් එක වෙනකන් කරන්න නෑ නෑ ඕන peak එකට chef first ගහන්න. මේක අපි දාන්න ඕනේ sugar and sea salt. more sea salt in there. සීනි එකතු කරගන්න ඕනේ කියලා තමයි සීනි ඕකෙන් මේක භාගයක් දාන්න. කරගන්න එපා. ඔබ කෑවනේ අරකට මම ඕකෙන් භාගයක් දාන්න. right මේකෙන් භාගයක් නේ. භාගයක් දාන්න. අපි ඔබට හොඳට මේක අහගන්න මේ භාගය කියන්නේ මේක full එක නෙමෙයි and chef ඕකෙන් pinch දෙකක් විතර දාන්නකෝ. දෙන්න කමන්නේ. ආවේ. nice. නෑ මං හිතන්නේ ඒ ප්‍රමාණය ඇති වෙයි කියලා තමයි කියන්නේ. හරි අපි එහෙනම් කියන්න. ඔක වොලියම් එක ඩබල් වෙනකන් ගහන්න. ඩබල් වෙනකන් ගහන්න තියෙන්නේ. ඩබල් වෙනකන් ගහලා අපිට සෑහෙන පුරුදුයි. ලංකාවේ කොහේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් එක පාරක් ඇවිත් යන්න. Lady J, the largest homeware store in Sri Lanka, Borella, Maharagama. බඩසට්නත් එක දැන් එකතු වෙන හැමෝටම අපි කියන්න හදන්නේ මේක විශේෂ ප්‍රෝග්‍රෑමයක්. මොකද මාස්ටර් ෂෙෆ් ඕස්ට්‍රේලියා තරගකරුවෙක් එක්ක දේශීය ෂෙෆ් කෙනෙක් මේ විදිහට තරඟ වදින මං හිතන්නේ ලංකාවේම පළවෙනි අවස්ථාව. ඔව් ෂෙෆ් සාමාන්‍යයෙන් ඉතින් මේවා කරන්නේ අපි නෙමෙයි අපේ අර ගෝලියෝ ටික. අද ගෝලියෙක් නැහැ ඉන්නේ ගොබ් එකේ ඉඳ මටම කරන්න වෙනවා මේක. රයිට්. ඔව් ඇත්තටම මේ තියෙන්නේ මෙන්න මේ ගානට ස්ටිෆ් පීක් කියලා කියන්නේ මෙන්න මේ කන්සිස්ටන්සි එකට තමයි අපි ඒකත් ස්ටිෆ් පීක් තමයි. මම කරන්න මේක දෙන්න. නෑ මේක හරි වගේ නේ. මේ බලන්න. හොඳට ගෙවුවා. අපි ෂෙෆ් පොඩක් අපි ෂෙෆ් දුලාන්ට ඒ අවස්ථාව ලබා දෙමු. මං හිතන්නේ මේ චැලෙන්ජ් එක වෙනස්ම ආකාරයක් චැලෙන්ජ් එකක් බවට පත් වුණා. එක තරඟකරුවෙක් චැලෙන්ජ් එකෙන් 70%ක 80ක ප්‍රතිශතයක් කරන ආකාරයක් තමයි අපි දකින්න හිතෙන් තියෙන්නේ. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. තරඟයේ ස්වභාවය ඒකයි, චැලෙන්ජ් වල ස්වභාවය ඒකයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉස්සරහට යන්න අපි බලමු. ෂෙෆ් ෆ්ලොයිඩ් එයාගේ හැකියාව කොයි අවස්ථාවේ උපරිමයට පාවිච්චි කරයිද කියලා අපි බලමු. දැන් අපේ මේ හදන එක කවුද ටේස්ට් කරන්නේ? ඔව් මං හිතන්නේ අපේ විශේෂ අමුත්තෙක් සැදී පැහැදී සිටිනවා අපේ ටෙස්ට් එක කරන්න මේ චැලෙන්ජ් එකේ ජයග්‍රහණය හිමි වෙන්නේ කාටද කියලා තීරණය කරන්න අපේ විශේෂ අමුත්තෙක් අපිත් එක්ක තමයි. තවස නෙමෙයිද ගන්න මේක? නෑ ෂෙෆ් ඇත්තටම මට ෂෙෆ්ටත් කියන්න බැරි වුණා අපි විශිෂ්ට සම්මාන වලට පාත්‍ර වෙලා ඉන්න අග්‍රගණ්‍ය ටැලන්ට් එකක් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ මේ රස බැලීම එක අඩුතර. මේ නෝන් යුනන් මන්ට මම ඉන්න සතියේ. හරි. හරි. මට වෙනස් කරගන්න. ගන්න වෙනස් කරගන්න. ඔව් එන්න පාළු දාන්න එපා. එයාව දාන්න පාළු. නෑ මෙයා යනවලු නැත්තම් මම ෂෝයි කරන්න වෙන්නේ. හරි එන්න එපා. හරි. වෙලාවක් යනවා වගේ මේ. ඔව් මං හිතන්නේ චැලෙන්ජ් වල ස්වභාවය ඒකයි. ටික වෙලාවක් යනවා මේ ඉන්න මිනිස්සු යන්න එපා. මේ බෝරින් වෙලා මේක යන්න එපා ප්ලීස්. අපි ඒක කරලා ඉන්න. මොකද මේ මිනිස්සු නැති වෙනවා අපේ ලයිව් ෆීඩ් එකේ. ඔව් ගොඩක් කළා යනවා ඉතින් ඔක්කොම තනියම කරන්න නිසා. ඒක තමයි මං හිතන්නේ පොඩ්ඩක් ඉක්මන් කරා නම් හොඳයි නේ. මාස්ටර් ෂෙෆ් කෙනෙක් වුණාම පොඩ්ඩක් අර ඉක්මනට හොයා ගන්න පුළුවන් ටැලන්ට් එක තියෙන්න ඕනේ. මොකද මාස්ටර් ෂෙෆ් කියන්නේ එහෙම ගන්නේ. ඔය තියෙන්නේ මං මේ හිතන්නේ ගානට තමයි අපේ egg yolk එක හදා ගන්න ඕනේ. මගෙත් ගන්න මල්ලි ෂොට් එකක් මෙහෙම නේ. අන්න ඔය ප්‍රමාණයට ෂෙෆ්. මේක හොඳයි වගේ. හොඳයිද? හොඳයි හොඳයි. ඕකේ. තා පොඩ්ඩක් ඕන පොඩි 22ක් 3ක් විතර දාලා මේක කරන්න මල්ලි පොඩි එකක් කරන්න. ඇති. ඕකේ. හරි. දැන් ඕකේ. හරි. දැන් අපි මොනවද කරන්නේ?
අපි දැන් ඊළඟට මොකද අපි ඊළඟට කරන්නේ? අපි ඔක්කොම මේ ඔය පෙන්නන්න අපි දාගමු ඔක්කොම නේ නෑ මං හිතන්නේ ෂෙෆ් දුලාන් සෑහෙන වැඩ කටයුතු ටිකක් කරා. අපි බලමු ෂෙෆ් ෆ්ලොයිඩ් මොකද කිව්වේ නෑ අපි ෂෙෆ් දුලාන්ට ඒ අවස්ථාව ලබා දෙමු. Okay. ෂෙෆ් දුලාන් නැතුක මම ගන්න මේටිකත් මම මේටිකත් මම ගන්න ඕකේ අපි දැන් මේකේ හා භාගෙ අපි බෙදාගමු හරි. ඔව් අපි එහෙම කරමු. හයිනේ ඔයාලට ගන්න තියෙන්නේ මේකේ මේකෙන් භාගයයි රයිට් ඕකේ ඊළඟට මගේකට සම්මිශ්‍රණය වෙන ආකාරය අපිට පේනවා. ඇත්තටම හරිම වර්ණවත් පොල් තෙල් එක්ක ආට් කියන්න මෙන්න මේවා නේ බලන්න ආට් එක ඊළඟට මොකද කරන්නේ ෂෙෆ්? දැන් මේකට අපි පොඩ්ඩ එග් වයිට්ස් ටික ෆෝල්ඩ් කරන්න ඕනේ ෆෝල්ඩ් කරනවා කියන්නේ ෂෙෆ්. ඒ කියන්නේ ටික ටික එකතු කරනවා. නවනවා ඉස්සලම පොඩ්ඩක් එක පෝල් කරනගේ නවනවා නවනවා බෙඩ් ෂීට් එක නවනවා වගේ බිත්තරේ නවලා තියෙනවා ඉස්සලම පොඩ්ඩක් එකතු කරලා අපි ඒක හොඳටම මික්ස් කරගන්න ඕනේ. ඒකෙන් වෙන්නේ කන්සිස්ටන්සි එකේ තියෙන මේකේ තියෙන මික්ස්චර් එක තව සොෆන් වෙනවා. මල්ලි මටත් පොඩ්ඩක් දෙන්නකෝනේ ඔව් පොඩ්ඩක් ඉන්න ෂෙෆ් පොඩ්ඩක් ඉන්න. ෂෙෆ් ෆ්ලොයිඩ් ෆෝල්ඩ් කරන පොඩ්ඩක් ඒ කියන්නේ ඔහුගේ ව්‍යවහාරයෙන් නවන ආකාරය තමයි අපි මේ පොඩ්ඩක් ඕනේ දකින්නේ. මං හිතන්නේ මේක වෙනම තැනකට යනවා. මේක වෙනම තැනකට යනවා මම වෙනම හිතන්නේ. තැනකට කියන්නේ ඔයාගේ මේ බඩට තමයි යන්නේ අන්තිම එග් වයිට්ස් ටික අපි ස්ලෝලි ෆෝල්ඩ් කරන්න ඕනේ ඩීනෝ. එතකොට තමයි ඒකේ තියෙන ට්‍රැප් වෙච්ච එයා එක ඉන්කෝපරේට් වෙලා මූස් එකට ඒක මූස් එක මා සොෆ්ට් ඇන්ඩ් එයරි වෙන්නේ. soft and airy කරන්න එක ෆෝල්ඩ් තම කරන්න මල්ලි තමස මට කිව්වේ නෑනේ දැන් මම මේ ඔක්කොම මික්ස් කරගත්තනේ මම ඔක්කොම කලවම් කරගත්තා නෑ. දැන් ඉවරයි ඉතින් මේ ෂෙෆ් that ඔය වාගේ චොක්ලට් මූස් එක ඒක තමයි මටත් මාත් කියන්නේ ඉතින් මං හිතන්නේ ෂෙෆ් මට මේ කරන්න බෑ දැන් ඉතින් මේක චොර වුණොත් ඉතින් මට කරන්න දෙයක් නෑ මෙයාගේ අතින් තමයි මේ ඕන කමින් මාව සබොටාජ් කරලා තින්නේ අපි දැන්ට දෙදෙනා ඉන්න තත්ත්වය ගැන අපි පොඩි සංසන්දනය කිරීමක් කරමු. මං හිතන්නේ ෂෙෆ් දුලාන්ගේ මික්ස්චර් එක ඉතා හොඳ මට්ටමක තියෙනවා. මං හිතන්නේ චොක්ලට් මූස් වලට ෂෙෆ් ෆ්ලොයිඩ්ගේ චොක්ලට් මං හිතන්නේ දේශීය ව්‍යවහාරය පාවිච්චි කරන නිසා චොක්ලට් හොද්දක් කියලා කියන්න පුළුවන් මේකට. කන්ටෙස්ටන්ට්ස් දෙදෙනාගේ මාස්ටර් ෂෙෆ්ස් දෙදෙනාගේ භාජන දෙක අපි ඉදිරියේ තියෙනවා. අපි දාමු එක වෙලාවට පිරෙන ආකාරය ඔබට පේනවත් ඇති. මගේ අතේ ඕකේ ෂෙෆ් දුලාන් එයාගේ එක මං හිතන්නේ තරංගේ උණුසුම් වෙන ආකාරයක් අපිට පේනවා. මං හිතන්නේ ෂෙෆ් ෆ්ලොයිඩ් ඔබටම මෙය පිස්ස දාන්න වෙයි කියලා මට හිතෙනවා. පොඩි කලාත්මක ලයින් එකක් තියෙනවා ඒක තියෙනවා කලාත්මක ලයින් එකක් අපි ඒකත් එක්ක එන තියමු. මං හිතන්නේ අපිට අඳුර ගන්නත් පුළුවන් වෙයි තරංකරුවන් දෙදෙනාගේ submissions දෙක. එච්චර හાર્ඩ් නෑ අඳුර ගන්න. ඒක ඇත්තටම අපි මේ තියෙන්නේ තරංගකරුවන් දෙදෙනාගේ නිර්මාණ. මං හිතන්නේ අන්තිමට මගේ එකට සී සෝල් ටිකක් උඩින් දානවා. ඔව් ඇත්තටම ලස්සනයි. පොඩි ටච් එකක් මං මගේ හිතන්නේ. එකටත් පොඩ්ඩක් සීසෝල් ටිකක් දාගන්න හරි. ඔව් ආකාර දෙකකට salty. රයිට් හරි. ඉතින් අපි රස බැලීමටයි මේ අවස්ථාව යොදාගන්නේ. නිව්ට්‍රල් මගේ එක සෙට් වෙන්නේ නැහැ කියලා සෙට් වෙලා තියෙන්නේ නේ නෑ මම කිසිම එහෙම දෙයක් කිව්වේ නැහැ. සෙට් වෙලා මෙයාගේ එකට වඩා හොඳට සෙට් වෙලා Right. මෙයා පොඩ්ඩක් නිකන් අර හරි. චැලෙන්ජ් එක ජයග්‍රහණය කරන්නේ කවුද කියලා බලන්න අපි ප්‍රවීණ ක්‍රීඩකෙක් අද එකතු කරගන්න හිටියා. ඇත්තටම ශ්‍රී ලංකා පිළිට ක්‍රිකට් ගහපු ක්‍රීඩකෙක්. හැබැයි පීතෘත්වය පිළිබඳ පොඩි ගැටලුවක් නිසා මං හිතන්නේ යාට අද මේ අවස්ථාවට එකතු වෙන්න බැරි වුණා. අපි ආතරේ මතක් කරන ඔය ක්‍රීඩකයාගේ නම් අපි සඳහන් කරන්න එච්චර කැමති නැහැ. හැබැයි ඒ වෙනුවට ඒ හා සමාන ප්‍රවීණෙක් අද අපිත් එක්ක එකතු වෙනවා. මේ ශබ්ද පරිපාලන ක්ෂේත්‍රයේ ඇත්තටම ප්‍රවීණෙක් ඔස්තාර් කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තට අපි ආඩම්බරෙන් ආදරෙන් අද අපේ බඩසරණිය මේ අපේ ස්ටුඩියෝ පරිශ්‍රයට හැමදාම අතන පුද්ගලෙක් එකතු කරගන්නවා. අපේ ශබ්ද පරිපාලන ශිල්පී හිමල් අපිත් එක්ක එකතු වෙන්න මේ රස බල්ල අපිට කියන්න ඔබේ අදහස්. හිමල් ආයුබෝවන් කියලා පිළිගමු. ආයුබෝවන් වාරික පටලව ගන්න එපා නේද? අපි දැන් මේ තියෙන්නේ හිමල් අපේ ෂෙෆ් දුලාන් අපි වෙනින් පිළිවෙල කරපු චොක්ලට් මූස් එක ඔලිව් ඔයිල් තමයි මේකේ භාවිත කරලා තියෙන්නේ. මේ ෂෙෆ් ෆ්ලොයිඩ් පිළියෙල කරන චොක්ලට් මූස් එක මේකේ පොල් තෙල් තියෙන්නේ. ඉතින් අපි රස බලමු. ඇත්තටම ශබ්දය කියන එකත් එක්තරා දෙකක් කියන්නේ දෙකක් හැබැයි නෑ හැබැයි ශබ්දය කියන්නේ දෙකක් අපි කමක් නෑ හැකියාවට අපි අවස්ථාව ලබා දෙමු. නියමයි. මේක හොඳයි. මේක ඇත්තටම හොඳයි. හරි. මේකත් කාලා අපි හිමල් අපිට කියනවා මේ ඔලිව් ඔයිල් චොක්ලට් මූස් එක ඇත්තටම හොඳයි කියලා. බොහොම ස්තුතියි අදහස් වලට. හිමල් අපිට දැන් ෂෙෆ් ෆ්ලොයිඩ් අපේ
දේශීය ප්‍රවීණයාගේ රස මුස්සුව කොහොමද කියලා අපිට බලලා කියන්න. ලංකාව වෙනුවෙන් හදලා තියෙන මල. හරි. මං හිතන්නේ ඒ ෆීඩ්බැකින් ඉතින් අපිට ලැබිච්ච අදහස තමයි මේ ඇත්තටම මං හිතන්නේ ජයග්‍රහණය කරන්නේ මේ චැලෙන්ජ් එක ෂෙෆ් දුලාන් congratulations Thank you. congratulations ෂෙෆ් දුලාන් ඇත්තටම ඔයා අපිට හැමදාම හිටියනම් මේ ෂෝ එකේ මම කියන්නේ ඇත්තටම කොහේ නෑ මම එහෙම කිව්වේ ශබ්ද හරි ගෙස් කෙනෙක් වගේ ආවනම් මේක මේව කරගන්න තිබ්බා. හරිද? ශබ්ද මේ නිකන් සවුන්ඩ් එකත් මේ මැනේජ් කරන මනුස්සයෙක් මෙතන ගෙනලා ඊට පස්සේ යාර මේ රස මේ ගැන කිසිම අදහසක් නැහැ. අපි මේවදාන තම්සු බලන්න නෑ මම හිතන්නේ මම අපි ඒ අවස්ථාව ඒ බලන්න හොඳට සෙට් කරලා තියෙනවා මේක මරු. හරි? මේක හොඳට හොඳයි. කාලා බලන්න. ඔයා තමයි මේක හැදුවේ. නෑ ඇත්තටම ඔයා එක කටක් හොඳට කාලා බලන්න. නෑ ෂෙෆ් එපා ෂෙෆ් එකක් කන්නකෝ. එපා නෑ මම එන්නේ ඉඳන් සතියේ. කාපා. ගිලින්න පුතා. රයි ගිලින්න ඕගොල්ලෝ රසයි මරු ගොඩක් රහයි නේද? කවද ලැශ ඇතරම ගොඩක් රහයි ගොඩක් රහයි ඒ රස කොච්චරද කියලා කියනවා නම් මට වචන නෑ කියන්නේ ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න. කවුද ඉන්නේ? මං හිතන්නේ ෂෙෆ් කවුද ඉන්නේ? මං හිතන්නේ මම මේකත් රස බලන්නම්. මම හිතන්නේ ජයග්‍රහණය කරන්නේ Thank you. ෂෙෆ් දුලාන්. ෂෙෆ් දුලාන් නෑ ෂෙෆ් දුලාන් තමයි ජයග්‍රහණය කරන්නේ. අපි අදට බඩසරණී ප්‍රෝග්‍රෑම් එකෙන් ඔබෙන් සමුගන්නවා. නැවතත් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ගිහිල්ලා එන්න. පරිස්සමෙන් ඉන්න. නැවතත් ඔබ සියලු දෙනාටම සුබ නව වසරක්. යාරු ගන්නනේ බවලේ. ශ්‍රී ලංකාවගේ පුංචි රටක ඉන්න මිනිස්සු කොච්චරන් රිකෝට වලට සිංහලෙන් කියන්නේ මොකක්ද ෂෙෆ් සාමාන්‍යයෙන් ඒක අපේ සමාවිල්ලලා මේ මෙහෙම නෑ මං හිතන්නේ මම හිතුවේ නෑ අපි ඒක කියන්න බෑ බං මේව කරාම පොඩ සමහරවිට පයින් අනවශ්‍ය තැන් වලට යනවා. ඉතින් ඒක නෝමල්. ඒක අවුලක් ගන්න එපා. මාස්ටර් ෂෙෆ් versus මාස්ටර් ෂෙෆ් චැලෙන්ජ් එකක් කරගන්න මං හිතන්නේ අපිට පොල් තෙල් චොක්ලට් ඒ හා සම්බන්ධ සියලුම ප්‍රශංසා හිමි වෙන්න ඕනේ ෂෙෆ් දුලාන්ට. මොකද ඇත්තටම මේකේ තියෙන මේ How did you go that far? I tried. I went a bit. It was a spring onion though.